අයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ඕගොල්ලෝ Facebook එකේ ලීඩ් ජෙන් කැම්පේන් එකක් කරනවා නම් මේ ලීඩ් ජෙන් කැම්පේන් එකේ ජෙනරේට් කරන ලීඩ්ස් කොහොමද ලේසියෙන්ම Google Sheet එකකට ට්‍රාන්ස්ෆර් කරගන්න කියලා. ඉතින් මේකේ කලින් තිබුණා third party tools එහෙම නැත්නම් paid tools පාවිච්චි කරලා අපිට මේක Google Sheet එකකට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් ක්‍රමයක්. නමුත් දැන් මේක Facebook එකෙන් එහෙම නැත්නම් Meta එකෙන් officially දීලා තියෙනවා අපිට. එතකොට මේක totally free. ඒ වගේම මේකේ කිසිම limitation එකක් නැහැ. unlimited ඕගොල්ලොන්ට මේකෙන් ඕගොල්ලොන් generate කරන leads Google Sheet එකකට transfer කරගන්න පුළුවන්. ඉතින් මේකට ඕගොල්ලොන්ට ඕන වෙනවා ඕගොල්ලොන්ගේ Facebook page එකේ access අවශ්‍ය වෙනවා. එතකොට මේ Facebook page එකේ මේ Meta business suite එකට access ඕගොල්ලොන්ට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ ads run කරන පාවිච්චි කරන මේ adsmanager.facebook.com කියන ads manager වල login access ඕගොල්ලොන්ට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඕගොල්ලොන්ට Gmail account එකක් අවශ්‍ය වෙනවා මේ Google Sheet එක connect කරන්න. එතකොට අපි බලමු මේක කොහොමද කරන්න කියලා. පළවෙනියට ඕගොල්ලෝ lead gen campaign එකට ගිහිල්ලා ඕගොල්ලෝ හදලා තියෙන lead form එකට select කරගන්න ඕන. lead form එක select කරගන්න ඕන. එතකොට මුලින්ම ඕගොල්ලෝ campaign level එකේ ඉඳලා ad set level එකට නෙමෙයි ad level එකට යන්න ඕන. ad level එකට ගිහිල්ලා ඕගොල්ලෝ ad එකට පල්ලෙහායින් ටිකක් පල්ලෙහායින් බලනකොට මේ lead form area එකට පොඩ්ඩක් පල්ලෙහා ඕගොල්ලොන්ට තියෙනවා මෙතන option එකක් Google Sheet Excel ඒ වගේ එහෙම නැත්නම් ඕගොල්ලොන්ගේ CRM එකක් ඩිරෙක්ට්ම කනෙක්ට් කරගන්න තැනක්. එතකොට අපි මේක තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ ඕගොල්ලෝගේ Facebook page එකට ගිහිල්ලා මේ Meta Business Suite එක ක්ලික් කරාට පස්සේ මේ වගේ view එකක් එනවා. මේකේ මේ all tools කියන එකෙන් instant form කියන එක search කරලා ඒක ක්ලික් කරන්න. එතකොට ඕගොල්ලොන්ට මේ වගේ window එකක් open වෙනවා. ඕගොල්ලෝ හදලා තියෙන lead form ටික ඔක්කොම පෙන්නනවා මේකේ. ඉතින් මෙතනින් යන්න ඕන මේ CRM setup කියන එක තමයි යන්න ඕන. මුලින්ම ඕගොල්ලොන්ගේ Gmail account එක සහ Google Sheet මේකට කනෙක්ට් කරගන්න ඕන. එතකොට මේ මෙතන මුලින් Google Sheet කියන එක ක්ලික් කළා මෙතනින් ඔයාගේ හරි Gmail address එක select කරන්න. එතකොට ඒ Gmail එක ඇතුලේ තමයි Google Sheet එක create වෙන්නේ. ඉතින් මම මේ email එක select කරනවා මගේ. මේ step එකේදී ඒගොල්ලෝ edit කරන්න access වගේ එහෙම ඉල්ලනවා ඕගොල්ලෝගේ Gmail එකට. ඉතින් මේ දෙකම select කළා ඒක continue දෙන්න. එතකොට මේක automatically connect වෙනවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට කරන්න පුළුවන් මෙතන මේ new integration කියලා තියෙන එක තමයි click කරන්න ඕන. හරි. එතකොට ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ Google Sheet එකේ link එකක් තියෙනම් ඒ link එක මෙතන paste කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් ඔයාට අලුත්ම sheet එකක් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ Google Sheet එකට ගිහිල්ලා ඔයාගේ Gmail app එකට ගිහිල්ලා මෙන්න මේ .9ක් තියෙනවා. මෙතන මේක ක්ලික් කරලා පොඩ්ඩක් පල්ලෙහාට අරන් මෙතන තියෙනවා මේ sheets කියලා මෙතනින් යන්නත් පුළුවන්. එතකොට මේ Google Sheet එකට ගිහිල්ලා ඔයාට ඕනනම් පුළුවන් අලුතෙන්ම lead sheet එකක් create කරන්න. අපි හිතමු මම මේකට new lead sheet කියලා නමක් දෙනවා. එතකොට මේ වගේ sheet එකක් select කරලා මෙතන මම දානවා මෙතන අපිට sheet එකටත් නමක් දෙන්න පුළුවන්. මේ March month එකේ ආපු leads ඒ වගේ අපිට වෙනම ගන්න ඕන කොහොමද කියලා මේ sheet එක නම් කරා නම් අපිට ගොඩක් ලේසි. මොකද එකම Google Sheet එක ඇතුලේ මේ වගේ අපිට වෙනම මේ වගේ duplicate කරලා ඒ වගේ හදලා ඒ lead form එකේ data අපිට වෙනම හදා ගන්නත් පුළුවන් මේක. ඉතින් අපි ඊළඟට කරන්න ඕන ආපහු අපේ මේ ads manager එකට ගිහිල්ලා campaign එකේ ad set level එක නෙමෙයි ad level එකට යන්න ඕන. ad level එකට ගිහිල්ලා මෙතනින් Google Sheet setup කියන එක click කරන්න. එතකොට දැන් අපි already අපේ Gmail එක connect කරපු නිසා මෙතෙන්දී ආයි ඉල්ලන්නේ නැහැ Gmail එක connect කරන්න. එතකොට මෙතන අපි browse Google spreadsheet කියලා පෙන්නනවා. මේක දුන්නු ගමන් අපේ මේ Gmail එක ඇතුලේ අපි create කරපු මේ දැන් අලුතෙන් create කරපු Google Sheet එක පෙන්නනවා. ඉතින් අපිට ඒක select කරන්න තමයි තියෙන්නේ.
ඒක ඔටෝමැටිකලි සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා නෙක්ස්ට් කියන ස්ටෙප් එක දෙන්න. දැන් මෙතනින් අර මම මාර්ච් කියලා හදපු ඒ ෂීට් එක අපිට මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. ඒකයි ඊට පස්සේ මෙතනින් ඔයාගේ පේජ් එකේ ඔයා හදලා තියෙන ලීඩ් ෆෝම් එකේ නම බලලා ඒ ලීඩ් ෆෝම් එක මෙතෙන්ට දෙන්න. ඒකයි ඔයා මෙන්න මේක මේ sync existing lead to the sheet කියන එක ක්ලික් කරොත් ඔයාට මේ වෙනකන් ඔයාගේ Google Sheet එකේ ඇවිල්ලා තියෙන last 90 days ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් Facebook එක ලීඩ්ස් තියාගන්නේ පහුගිය දවස් 90 විතරයි. එතකොට පහුගිය දවස් 90 ඇවිල්ලා තියෙනවා නම් ලීඩ්ස් මොනවා හරි ඒ ටිකත් එක්කම මේ Google Sheet එකට පාස් වෙනවා. ඉතින් මෙතනින් next කියන option එක දෙන්න. මෙතනින් ඔයාට test lead එකක් දෙන්නත් පුළුවන්. එතකොට test lead එකක් දුන්නු ගමන් ඔයාට මේ create කරපු sheet එකේ live update වෙනවා. දැන් මේක update වුණා මම දැන් දුන්නු test lead එක. ඊට පස්සේ ඔයා මෙතන connect කියන option එක දෙන්න. එතකොට මෙතෙන්දී ඔයාගේ Facebook pixel එක ඉල්ලනවා. ඔයාගේ Facebook එක සහ වෙබ්සයිට් එක හෝ ඒ වගේ හදලා තියෙන. ඉතින් Facebook pixel එක හදන හැටි දන්නේ නැත්නම් pixel එකක් හදාගන්න වීඩියෝ එකක් මම වෙනම ඔයගොල්ලන්ට දාන්නම්. මෙතනින් ඕගොල්ලොන් ගාව තියෙන Facebook pixel එක සිලෙක්ට් කරලා මෙතනින් ඒකට අදාළ data set එක දෙන්න. ඒක මේක automatically create වෙනවා ඕගොල්ලොන්ගේ pixel ID එකත් එක්ක. ඊට පස්සේ next කියන option එක දෙන්න. මෙතනිනුත් ඕගොල්ලොන්ට test lead එකක් දෙන්න පුළුවන්. එතකොට ඒකත් බලන්න පුළුවන් ඕගොල්ලොන්ට අප්ඩේට් වෙනවද කියලා. මේ තියෙන්නේ දැන් ඒක ලයිව් අප්ඩේට් වුණා. එතකොට මෙතන මේක අවශ්‍ය නැහැ. මේකත් ටෙස්ට් ලීඩ් එකත් එක්ක ඕගොල්ලෝ මොනවා හරි ස්ටේටස් චේන්ජ් කරනවා නම් ඒකත් මෙතනින් දෙන්න පුළුවන්. එතකොට එහෙම අවශ්‍යතාවයක් තියෙනම් මෙතනින් ඕගොල්ලොන්ට මේකේ edit access තියෙනවා. මේ columns ඒ වගේ ඕගොල්ලොන්ට අවශ්‍ය විදියට ඒක හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මේක completed. මේක validate කරන්න අවශ්‍යමත් නැහැ. අපිට අවශ්‍ය නම් validate කරන්න පුළුවන්. නමුත් අපේ lead status එකක් මොකුත් change කරේ නැති නිසා ඒක අවශ්‍ය නැහැ. ඉතින් දැන් ඕගොල්ලොන්ගේ lead sheet එක සම්පූර්ණයෙන් connect වෙලා තියෙන්නේ Google Sheet එකට. එතකොට මේකේ ඔයගොල්ලොන්ට දැන් අලුතෙන් ලීඩ්ස් එනවනම් ඒක රියල් ටයිම් අප්ඩේට් වෙනවා මේ ෂීට් එකේ. එතකොට තව වැඩිදුරටත් ඔයගොල්ලොන්ට අවශ්‍ය නම් ඒක බලන්න පුළුවන්. Facebook එකේ තියෙනවා ලීඩ්ස් ටෙස්ටිං ටූල් කියලා එකක්. මම ඒකේ link එකත් ඔයගොල්ලොන්ට පල්ලෙහායින් දාන්නම්. එතකොට මේ ලීඩ්ස් ටෙස්ටිං ටූල් එකට ගිහිල්ලා ඔයගොල්ලොන්ට ඩමි ලීඩ් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. මෙතනින් මම page එක select කරා. ඊට පස්සේ මේ form එක තමයි මේ version 2 කියන එක තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්න create කර lead form එක. මෙතනින් create lead දුන්නම test lead එකක් create වෙනවා. දැනට මට මෙතන පෙන්නනවා මම already test lead එකක් දාලා කියලා. ඔයාට ඕන නම් ඒක මෙතනින් delete කරලා ආයි දාන්නත් පුළුවන්. එතකොට එයා test lead එකක් create කරනවා. ඒක මේ sheet එකේ live update වෙන්න ඕන. ඔව් ඉතින් මම දැන් මේ select කරනකොටම ආවා. ඉතින් මේ විදියට දිගටම real time update වෙනවා ඔයාගේ Facebook lead gen campaign එකේ එන leads මේ Google Sheet එකට. ඉතින් මේ වීඩියෝ එකේ මොනවා හරි නොතේරුණු දෙයක් තියෙනම් පල්ලෙහායින් comment එකක් දාන්න. මම අනිවාර්යෙන් reply එකක් දෙන්නම්. සුබ දවසක්.